අපි ඉන්නේ ලංකාවේ යටම කෙරෝලේ. කොහොමද හෙට උදේ 12 වෙනකන් කලින් අපිට මාතරට යන්න පුළුවන්. මාතර බීච් එකේ වැල්ලපාගල සුපිරියාදල්ලක් ගන්න පුළුවන්. අපි සෙට් වෙමු. ලේ වල තියෙන අපි තෙත් කලාපෙලා එහෙටත් වහිනවා. දැන් වියලි කලාපෙට ආවා. එහෙත් වහිනවා. අඹිලි පිටේ ඉන්නේ. 10 කාලේ වෙලා. ඒසුන් තෙත් වෙනවා ගෝ එක එක ඒවා බැයිලා තියෙනවා. බැයිලා නෑ. මේකයි සීන් එක. දැන් අපි මෙතනට ආවා මේ පොඩ්ඩක් ආතල් එකේ චිල් වෙන්න. මේ අර සෙට් එක ඉන්න හන්දා අපිට චිල් වෙන්න දෙන්නේ නැහැ බං. මේ ගෑනු සෙට් එකක් ඇවිල්ලා හෙල්ප් වෙන්න අපිට. බලහම් පිරිමියට පාර වැහලා යන්න බැරි කාලයක් නෙවෙයි. යපෝ අපි ඒ දසුන් වලින් ඈත් වෙලා මෙතනට ආය පොඩ්ඩක් හිත නිදහස් කරගන්න. අපේ සිල් බිදිනවා බං. කරන්න බෑනේ. යන් මෙතනින් යන් මෙතන ඉන්න බෑ ගොඩක් වෙලා. ඉස්සෙල්ලාම දැන් ජංගල් බීච් කියලා ගෙන් තිබ්බේ වෙන මගුලකට. යංගියක් වගේ පොට් එකකට. පැදුමයි පොඩි හායි එකක් දෙන්න. අපි දැන් කොහෙද යන්නේ? කියන්න කවුරු හරි කියන්නේද? Really nigga. වෙලා පාන්දර 4යි. වෙලාව 6:00යි. අපි තාම රත්නපුරේ ඉන්නේ. සුපිරි. පැය 15ක් විතර යන්න තියෙනවා. හරි බෝස් ඇන්ඩ් ග්‍රිල්ස් අපි දැන් ඉන්නේ ලෙල්ලෝ පිටියේ. වෙලාව 7:30 වලට 7:30 කිලෝමීටර් 500ක් විතර තමයි අපිට යන්න තියෙන්නේ. කොහොමද හෙට උදේ 12 වෙනකන් කලින් අපිට මාතරට යන්න පුළුවන්. මාතර බීච් එකේ වැල්ලපාගල සුපිරියාදල්ලක් ගන්න පුළුවන්. අපි සෙට් වෙමු. Nothing beats a Jet2 holiday. And right now, you can save £50. ආප්ප කන්න යන්නේ. Daddy, chill. මොනවද බං කන්නේ? අපි කනවා පැණි ආප්ප සමග Daddy. වඩු රොටි. මෙතන ඉන්නවා ආප්ප දාන එක්කෙනා. මේ ඉන්නේ ආප්ප දාන එක්කෙනා. මොකද? ආප්පයක් කාලා වැඩ පටන් ගන්න. අපි ඉන්නේ පල්ලේ බැද්දේ. වෙලාව 9:10යි. හරියට කන්න. කලින් කන්න නෙමෙයි නැත්තේ. දැන් තමයි හරියට කන්නේ. මොනවද කන්නේ ආප්පයක්? ආප්ප විතරයි තියෙන්නේ. ආප්ප විතර ආප්ප නෙමෙයි තව කන්න ජාති කියනවා. උනාට අපි කන්නේ. අපි ආප්ප බේකරි ගෑම කන්නත් බෑරි අපි. බේකරි ගෑම සවුත් වෙන්නේ. අද්ද කොයි කතාව? බේකරි ගෑම සවුත් උනේ යන්නේ. මේ වීඩියෝ එකක් කරන්න ආවේ අය. දැන් ඉන්නේ ඇඹිලි පිටියේ හරි. හරි එහෙම වැඩි දුරක් ආවේ නෑ යන්නේ. කොහොමද හෙට උදේ 12 වෙනකන් කලින් අපිට මාතරට යන්න පුළුවන්. මාතර බීච් එකේ වැල්ලපාගල සුපිරියාදල්ලක් ගන්න පුළුවන්. අපි සෙට් වෙමු. ආයිද මං ආප්පේනේ. අපි තෙත් කලාපේ නම් වියලි කලාපේට ආව වහින්. ඒක අපේ ඇඟේ තියෙන දෙයක් වෙන්නේ. ලේ වල තියෙන. අපි තෙත් කලාපෙලා එහෙටත් වහිනවා. දැන් වියලි කලාපේට ආව. එහෙත් වහිනවා. අඹිලි පිටේ ඉන්නේ. 10 කාලේ වෙලා. ඒසුන් තෙත් වෙනවා ගෝ එක එක ඒවා ජෝගිද මේක දැන් වෙලා තියෙන්නේ බං. අනිවාර්යෙන්. මොකද්ද මට කියන්න තියෙන්නේ? ගයිස් අපිට යකෝ අච්චර එකට ආපු දෙන්නෙක් හිටියා. උන් දෙන්නම ගියා දැන් අපි දාලා. පැතුම් අයියා හිටියා. ඉවරයි තිරියයි දැන් අපිට මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව හිටියේ. නැතුව ඉන්නේ වෙලාව 3යි.
වෙලාව 3යි. මෙතන පන්සලක් තියෙනවා. මේ පන්සලෙත් ඉන්න කියන්නේ මෙතන ඇතුළට යන්න බෑ. පන්සල හන්ද මෙතන නැති අපි දැන් ඉන්නේ මාතර. බයේ ඉන්නේ. ඒවට අපි අතාරින්නේ. දැන් වෙලාව 3යි. අපි කීයටවත් අතාරින්නේ නැහැ උනාට. ඇවිදලා තමයි අපි යන්නේ. මොනවා හරි කරනවා මොකක් හරි ගේමක් ගහනවා අනිවාර්යෙන්. දැන් ඉන්නේ ලංකා බැංකුව 30 ගොඩ. ඒ කොට ඉන්නේ. වෙලා පේනවා ඇති 3:20යි වෙලාව. වෙලාව 3:20යි. තාම නිදාගන්න නැහැ පොඩ්ඩක්වත්. ඉතින් මොනවා කරනවද? ආතල් ගන්නකොට සීමාවක් නැහැ නේ අපිට. මම මොකද්ද කියන්නේ ඉතින්? අද වරුන් දෙන්න දාලා ගියානේ වාගේ. අපි තාම පන්සලක් පාගත්තා. තැනට ඉන්න බෑ පාරයිනේ. 3:35 වෙලා නාට්‍ය මහන්සි. මෙතන බෞද්ධ මන්දිරයක්. උදේලකම් මෙතන ඉන්නවා. අපි ගමන කන්ටිනියු කරමු ඉස්සරහට. අපි සැලෙන්නේ නැහැ. වෙලාව 4යි. නැගිටපන්. එළියලා. වාඩි යන්නේ. හ්ම්. වාඩි යන්නේ. ඉතින් 6:10යි. මම මොකද්ද කරන්න කියලා මටත් කිසි අයිඩියාවක් නැහැ බං. හා? ආම්දුර හම්බෙලා තාම මොකක් කරේ කරන්නේ? වෙන්න දෙන තමයි අපි රැය ගත කළේ. ඒයි අපි යනවා. බයි. බංගේ අපි මෙතන ඉඳලානේ ගියේ. අය 45 වෙලාව. අපි කොහොම හරි බර පන්සලේ ඉඳලා දෙන්නත් එක්ක ආවා. ඇවිල්ලා මොකුත් නැහැ. අපි ඉස්සල්ලා මේ මොකක් හරි වොෂ්රූම් එකක් අපේ මුණ පොඩ්ඩක් හොදගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න. ඊට පස්සේ අපිට හම්බුණා මෙතන මේ සෙපෙට්කෝ එකේ වොෂ්රූම් එක. ඔයාලට මොකද කියන්නේ දෙන්නේ? අත්හදනවා දැන් මඩ නිකන් දැනෙන්නේ මම පාවෙනවා. සුපිරි මොකක්ද දැම්මද? ආයි. Last night I dreamt of San Pedro. Just like I දෙවුන්දරට යන මැප් එක දාගත්තා. සිංහල කපාගෙන පොඩ්ඩක් යනවා දැන් නම්. හොඳ කාලගුණයක් ලැබිලා තියෙන්නේ. it all seems like yesterday, not far away. Tropical the island is. All අපි ඉන්නේ ලංකාවේ යටම කෙරෝලේ. this where I know to be. Like it's like Bonita. And when the summer plays. ශ්‍රී ලංකා නඩුණු කෙලවර. මොකද දාවේ? අපි යාපනයේ ළඟ ආවේ. යාපනයේ ඉඳන් මෙතෙන් එකපාරින් යාවේ මචං. ඉතින් නෙවෙයි යාවේ. අතින් නෙවෙයි පයින් දෙන්නම් කටින්. යාපි ඊළඟට යන්න ඕනේ උතුරු කෙළවලට නේ. ඔව්. ඒ කියන්නේ පේදුරු තුඩුවල. ඔව්. මේ නෑ මේ තුඩුවලට යන්න අපිට පැය කීපයයි තියෙන්නේ 1408 තියෙන්නේ. පරවිතුඩුවට යන්න තියෙන්නේ. 1400 දෙවියන් යටෙන්න ඕනේ මේ ඊළඟට පේදුරු තුඩුවල. පුළුවන් වේද බං? පුළුවන් බං. පට්ට සතුරක් බන් දෙන්නේ. පදුන් අයියලා එහෙම අපිව දාලා ගියා. අර අපි සැලුන්නේ නැහැ. අපි කට්ට කාගෙන මේක විදිනවා. guys අපි දැන් තව උදේට කන්නේ 8:20 වෙලාව පට්ට වඩේනේ රෑ හරින් දාගෙන දෙන පට්ටන දිවතයි හොඳ සැර කෝපයක් දාගත්තා මොනවා ආකල්ලේ කැමරේ යන පට්ටරයි අපි ඊළඟට යන්නේ කොකනට් ට්‍රී හිල් තමයි අපි ඊළඟට යන්න තියෙන්නේ එතන දෙයින් හම්බෙමු කොකනට් ට්‍රී හිල් කියන්නේ මම නම් කලින් ඇවිල්ලා නැහැ බැවිලා තියෙනවා බැවිලත් නෑ නැදපන් මට තුව මේක එක්කාට පරිද I fell in love with San Pedro. Warm wind carried on the sea. He called to me. Te dijo te amo. I prayed that the day
මේ වගේ තැන්වලට පුළුවන් ඉක්මනට එන්න ආයෙතින් තව කල්යක්දී ගන්නම දෙයක් නෑ මේකේ. අට්ටම්බෝ. සිරාවටම මං කියන්නේ. හදවතින්ම දෙය කියන්නේ. ඒක ගැන හදවතින්ම ආපු උච්චම හැඟීමෙන් මං කියන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා බලපන්න නැත්නම් ආයෙ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පොල්ගස් ටික කපලා තියෙන සේරම කොකනට් ට්‍රේ කිව්වන් නිකන් දූවිලි සීන් එකක් තියෙන්නේ. දැන් අපි එකපාරට මිරිස බීච් එකේ ඉඳලා ජංගල් බීච් එකට ආවේ නිකන් මොකක්ද එකේ ඉඳලා එනවා වගේ නේද බං. කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. සුද්ධිය කෝ අපිට ඇටැක් කරනවා යා. රේස් එක කිල්ලෝ ආයු ඇට්. අපි ආම දුවනවාද කියලා. කුමාර් මම මනේ දැන මට බයයි. බාබන් දුවනවාද කියලා. මේ වැත්තෙන් ඔව් ඇඟට කැපුවොත් එimhe අපි ඉවරයි දෙන්න රේස් එක ඉල්ලලා යන ලස්සන බලන්න. හරි ආයෙත් එතකොට අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාට වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න. අපි ගිහලා බලමු. ඉන්න මාත් එක්ක. මම බලන් ඉන්නේ මොකද්ද කියලා මට කිසි අවබෝධයක් නැහැ. මොකද අපි බලමු නේ. මචං වීඩියෝ බලන්න ඒවා. මේවායි ඒගාල පොඩි උන්ට අකුරු කියලා තියෙනවා. අර ගල් ඇල්ල කියනවනේ. ආනේ වැල් එළියලා තියෙනවා. වැල් එළියලා තියෙනවා. මේ දින්නේ හැරි පොටර් බදපු නිම්බස් 2000. හැරි පොටර් තමයි. කොහෙනි වී කොට කොට ඉඳලා තියෙන්නේ මේකෙන් තමයි. වී කොට කොට නෑ මේකෙන්. කපු කැට කැට. කපු කැට කැට ඉඳලා තියෙන්නේ මේකෙන් තමයි. කැට කැට තියෙන්නේ. ඒ ඉරාවට මේක එන අමුතු මේක නේද? නූල් ඔතනේ. අපි ටෙක් වල තියෙනවා වගේ වා. අර තියෙන්නේ අමුතු කුමාරෝ නම් තියෙන ඉංග්‍රීසි වලින්. සාම්ප්‍රදායික දෝලාවක් තියෙනවා බං. ඒ කාලේ මේකේ තමයි මචං අර බිසෝර එහෙම දාගෙන ඉන්නේ කියන්නේ. එන ආතල්ලේ. ඔබලි උපත් කල නිහඬ අකුරු තුල ඒ රංගී හඳ හදට ඇතේ මං කවදා හරි කෙල්ලෙක් දාගත්ත දවසක මේ පැත්තේ ආවොත් අනිවාර්යෙන් මෙතනට යන්න තුන නම් අමතක කරන්නේ. මෙතනට ඇවිල්ලා තමයි යන්න ඕනේ. මෙතන මරු ඈ මාරන් ගහ. අවුරුත් ඒ ලස්සනයි නිස්කලංක. 1400 මේ තියෙන අන්තිම රුපියල් 100. ඒක ගත වතුර බෝතලයක්. කොහෙද? ජංගල් බීච් නේ. පොඩ්ඩක් ජංගල් බීච්. කැලෑවෙරළට වරෙන් කැලෑවෙරළට සුලකෙමු රූම අස්සල මතුවට. ඉස්සෙල්ලාම දැන් ජංගල් බීච් කියලා ගෙන් තිබ්බේ වෙන මගුලකට. ජංගියක් වගේ පොට්ටයකට. දැන් තමයි ඔරිජිනල් ජංගල් බීච් එක. චීස් මචං. අපි මේ ජංගල් බීච් යන හිතාගෙන ආපු ගමනක් නෙමෙයි නේ හම්බෙත් සෙට් වුණා. ළඟින් ගියපු හන්දාවේ මාරාතල් එකක් තියෙනවා මට මේ. මෙතන මිනිස්සු හරියන්නේ නැහැ. මෙතන මාර ලස්සනයි. ඔයාලා එනවා නම් එන්න. මම කියන්නේ ජංගල් බීච් ඇවිල්ලා නැහැ කලින් අපි ජංගල් බීච් වල කැම්පින් පාරක් ගහන්න ප්ලෑන් කරගෙන හිටියා. ඒක එන්න උනෙත් නැහැ. මේ වුණාට අපි ළඟදී වෙනවා. මේ ඔයාලත් එනවා නම් එන්න මෙතන මාර ලස්සනයි. මේ මම දෙන ඔක පොඩ්ඩක් වටේ කරකවපන්. මුන්ට මේ view එක පෙන්නන්න. මේ සිරාට කියන්නේ අමුතුම ලස්සනක් තියෙනවා මෙතන මේ බෝට්ටු තියෙනවා. ඊට පස්සේ මේ සුද්ධි වෙනවා, සුද්ධි පැටව වෙනවා, සුද්ධි නාගි වෙනවා. කපල් කියන්නේ මචං මෙහෙමයි. මේක ඇවිල්ලා පොඩි උන් ඇවිල්ලා මේක හැදෙනවා. මේ වැටගෙයියයි මේ බලහන් අර විනාශ කරලා තියෙන්නේ මේ කාලකන්ණි ඇවිල්ලා. මේ මෙතන තමයි සෙට් එක ඇවිල්ලා කැම්පින් ගහන්නේ. ඒ වුණාට මේ තියෙනවා මේ මෙතන කැම්පින් ගහන වයිබ් එකක් නැහැ. බෝතල් කුඩු කරලා යන තියෙන වයිබ් එකක් තමයි තියෙන්නේ.
මචං මේකයි සීන් එක. දැන් අපි මෙතනට ආවා මේ පොඩ්ඩක් ආතල් එකේ චිල් වෙන්න මේ අර සෙට් එක ඉන්න හන්දා අපිට චිල් වෙන්න දෙන්නේ නැහැ බං. මේ ගෑනු සෙට් එකක් ඇවිල්ලා හෙළුවෙල්ල පෙන්නනවා අපිට. බලහන් පිරිමියට පාර වැහලා යන්න බැරි කාලයක් නෙවෙයි. යකෝ අපි ඒ දසුන් වලින් ඈත් වෙලා මෙතනට ආය පොඩ්ඩක් හිත නිදහස් කරගන්න. අපේ සිල් බිදිනවා බං. කරන්න බෑනේ. යන් මෙතනින් යන් ඉක්මන. මෙතන ඉන්න බෑ ගොඩක් වෙලා. මේ වීඩියෝ එකේ අවසානයේ ඇවිල්ලා තියෙන්නේ දැන්. ඉතින් ඊයේ අපි හවස 6ට ගෙදරින් පිටත් වුණේ. 6ට ඇවිල්ලා 12 වෙද්දී ආවා මාතරට. මාතරට 12 වෙද්දී එලා 12 ඉඳන් 3 වෙනකන් අපි කරපු දෙයක් නම් මතක නැහැ. කියන්නේ කෑවා, ඇවිද්දා 4 රෝන්ද ගහලා කොහොම හරි 3ට පැතුම් අයියයි ඉසාරයයි අපි තනිකලා දාලා ගෙදර ගියා. අපි පන්සලකට වෙලා රෑ නිදාගෙන උදේ ඇහැරලා ඊට පස්සේ ෂෙඩ් එකට ගිහිල්ලා ෂෙඩ් එකේ වොෂ්රූම් එකේ මූණ අතපය ටික හොදගෙන උදේට කාලා තමයි මේ ගමන කරේ. කොහොම හරි දැන් ගොඩක ගියා අපි දෙන්නත් එක්ක. ඊට පස්සේ කියන්නේ සුපිරි ආතල්ලයක් දැම්මා. ඒ කියන්නේ අපි දෙන්නත් එක්කනේ ඉතින් කොහොමද ඉතින් අපේ ආතල් එක තියෙන්නේ. එලා බීච් එකට ආවා. දැන් මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. අපිත් එක්ක සෙට් වෙන්න. අයිබෝන්.